ඔයගොල්ලෝ සංගදිරින් පිළිගන්නවා තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද ඔඩියෝ විෂුවලයිසේෂන් එකක් හදන්නේ කියලා. ඉතින් මේක හදන්න හරිම ලේසියි. අද වීඩියෝ එකෙන් මම හරියටම කියලා දෙන්නම් කොහොමද මේක හදන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට මුලින්ම මේකට ඕනම එඩිටින් ඇප් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඕනම එකක් කිව්වට මම නම් පාවිච්චි කරන්නේ ෆිල්ම්මෝරා කියන එඩිටින් ඇප් එක. ඊට පස්සේ ඔයාලා ෆිල්ම්මෝරා එක ඕපන් කරගන්න ඕනේ. ඔයාලා ෆිල්ම්මෝරා තාම ඩවුන්ලෝඩ් කරන්නේ නැත්නම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරයි. ඊට පස්සේ ඔයාලට මෙතන මීඩියා කියලා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා එක සිලෙක්ට් කරන්න ඕනේ. සිලෙක්ට් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉම්පෝට් කියලා එකක් තියෙනවා. අන්න ඒක එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලගේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකට එනවා. ඊට පස්සේ මම මියුසික් දාගෙන ඉන්න ෆයිල් එක මම ඒකට යනවා. මියුසික් දාගෙන ඉන්න ෆයිල් එකට. ඉතින් ඔයාලගේ කම්පියුටර් එකේ තියෙන ඕනම මියුසික් එකක් ඔයාලට මෙතනට ඇඩ් කරන්න පුළුවන්. මියුසික් එකක් හරි වීඩියෝ එකක් හරි ඔයාලට මේක එඩිට් කරන වීඩියෝ එකක් ගන්න ඕන නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද මම තාම මේකේ ප්‍රෝ වර්ෂන් එක නෑ. ඒකින්ද වෝටර් මාර්ක් එක වැදෙනවා. ඊට පස්සේ මම මෙතනින් මං ගාව තියෙන මොකද්ද මියුසික් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේක මෙන්න මේ විදිහට ඩ්‍රැග් කරලා ඔයාලගේ ටයිම් ලයින් එකට ඇඩ් කරගන්න ඕනේ. ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට මේක ප්ලේ කරලා එහෙම බලන්න පුළුවන්. මේ විදිහට ටයිම් ලයින් එක යවා ගන්න පුළුවන් ඔයාලට. නැත්නම් ඔයාලට මෙතනින් මේ විදිහට ප්ලේ කරලා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් කොහොමද අපි විෂුවලයිසේෂන් එකක් ඇඩ් කරන්නේ කියලා අපි බලමු. ඒකට ඔයාලට මෙන්න මෙතන ඉෆෙක්ට්ස් කියන එකට යන්න ඕනේ. අන්න ඒකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. එතන ඔයාලට මෙන්න මේ විදිහට ඔඩියෝ ඉෆෙක්ට්ස් කියලා එකක් බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මටත් දැන් මතක නැහැ කොහෙද තියෙන්නේ කියලා. කොහෙද තියෙන්නේ? ඔඩියෝ ඉෆෙක්ට්ස් wait a minute මම මේක හොයන් එනකන් ඔයාලා හරි ඔයාලා ගිහින් ඔඩියෝ ඉෆෙක්ට්ස් කියලා ගන්න නැත්නම් ඔයාලා මෙතනින් සර්ච් කරගන්න පුළුවන් ඔඩියෝ විෂුවලයිසේෂන් කියලා. මම හිතන්නේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔඩියෝ විෂුවලයිසේෂන් කියලා කාවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට විෂුවලයිසේෂන්ස් ගොඩක් තියෙනවා. ඔයාලට කැමති විෂුවලයිසේෂන් එකක් මෙතනින් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි උදාහරණයකට මෙන්න මේක වගේ ඇඩ් කරගමු. ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙන මොකද්ද මෙන්න මේ විදිහට ප්ලස් මාර්ක් එකක් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. ඒක එකපාරක් ක්ලික් කරනවා. අපි ක්ලික් කරන්න ඕනේ නැහැ. මේගොල්ලෝ ප්ලේ කරලා දෙනවා. එතන අපිට අර ඉන්ටර්ෆේස් එක බලා ගන්න. ඔයාලා මෙන්න මෙතන ප්ලස් මාර්ක් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ විදිහට පොඩි කැලලකට විතරයි බලා ගන්න පුළුවන්. ඔයාලට මේ මුළු සින්දුවටම ඕන නම් මේ විදිහට මේ ඩ්‍රැග් කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙහෙම ඩ්‍රැග් කරගෙන ඔයාලට ඕන නම් මුළු සින්දුවටම මේක අරන් යන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් මේ විදිහට මේක ඩ්‍රැග් කරන් මම ඉවරයි. හරි. දැන් අපි මුලට ගිහිල්ලා මේක ප්ලේ කරලා බලමු මොන වගේ වෙයිද කියලා මේක. එහෙනම් අපි මේක ප්ලේ කරලා බලමු. ඔයාලට මේක ප්ලේ කරන්න මෙන්න මේ විදිහට මේක ක්ලික් කරා නම් හරි. එහෙනම් අපි පොඩ්ඩක් සද්ද වැඩි කරලා මේක ප්ලේ කරලා බලමු. අන්න ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට විෂුවලයිසේෂන් එකක් හදන්න ඕනද කියලා දුන්නා. ඒක හරිම ලේසි. ඔයාලත් හදලා බලන්න. එහෙනම් ඉතින් ඔයාලට මේ වීඩියෝ එක මොකක් හරි ඉගෙන ගන්න හම්බුණා නම් අනිවාර්යෙන්ම පහින් තියෙන ලයික් බටන් එකේ පාරක් ක්ලික් කරන්න. ඒ වගේම ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම good bye.